Hi everyone, welcome back to my YouTube channel. In today's lesson, we are going to learn how to use just, already and yet in English. These words are very common in daily conversation, especially when we talk about things that happen recently or that we accept to happen. We usually use them with the present perfect tense, that means has, have plus past participle. Okay, let's see how to use them correctly. අයිබෝන් හැම කෙනෙක්ටම ඔයගොල්ලෝ හැමෝම ඉංග්‍රීසි ගයිඩ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලට daily conversations වලට ගොඩක්ම වැදගත් වෙන already, just and yet කොහොමද sentence වල හරියටම පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ words ගොඩක් දුකට යෙදෙන්නේ present perfect tense එක. ඉතින් present perfect tense කාට හරි ඔන්න අමතකයි නම් අපි present perfect tense ගැන වෙනම වීඩියෝ එකක් කළා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ link එකෙන් ගිහලා ඒක බලන්න. ඒකේ තියෙනවා past tense, present perfect and past perfect මේ ගැන ලොකු විස්තරයක් කරලා තියෙනවා, පැහැදිලි විස්තරයක්. ඉතින් ඔයාලට මතක නැත්තම් පොඩ්ඩක් ඔන්න ඔයාලට refresh කරගන්න පුළුවන් මේ පේන link එකෙන් ගිහලා බලලා. ඉතින් ඔයාට පුළුවන් ඒක බැලුවේ නැතත් මේ වීඩියෝ එක බලලා ඉස්සරහට ඔයාගේ මෙන්න මේ already, just and yet කියන words කොහොමද sentence එකේ යෙදෙන්නේ, කොයි ආකාරයකද sentence එකේ යෙදෙන්නේ කියලා හරියටම තේරුම් ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා. එහෙනම් අද වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරන්න එපා. ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා ලස්සනට ඔයාගේ spoken ටික තවදුරටත් improve කරගන්න මේ වීඩියෝ එක හරහා. එහෙනම් අද අපි පාඩම පටන් ගමු. right, okay, අපි මුලින්ම බලමු මෙන්න මේ just කියන එක කොහොමද sentence එකේ දෙන්නේ, කොයි වෙලාවටද ආමේ just කියන එක sentence එකක යොදන්න ඕනේ, කොහොමද හරියට correctly කොහොමද මේක sentence එක පාවිච්චි කරන්නේ කියලා. right, මේ බලන්න. We use just to talk about something that happened a short time ago, very recently. right, අපි මේ just කියන එක පාවිච්චි කරනවා මොනවා හරි දෙයක් මේ දැන් සිද්ධ වුනේ, මේ පුංචි වෙලාවකට කලින් සිද්ධ වුනේ කියන එක කියන්න. right, මේ ඒ දේ සිද්ධ වෙලා පොඩි වෙලාවයි ගිහිලා තියෙන, පුංචි වෙලාවක් ගිහිලා තියෙන. අපි සිංහල පාවිච්චි කරනකොට කියන්නේ, සිංහල කතා කරනකොට අපි කියන්නේ එයා මේ දැන් ගියා. right, එයා මේ දැම්මට කෝල් කළා. right, ඒ කියන්නේ මේ දේ සිද්ධ වෙලා පුංචි වෙලාවක් තමයි ගිහිලා තියෙන්නේ. right, පොඩි වෙලාවක් තමයි ගිහිලා තියෙන්නේ. එයා මේ දැම්මට එයා මැසේජ් එකක් කෙරුවා. right, අනේ වගේ අපි කියනවානේ සිංහලෙන්, අන්න ඒක අපිට පුළුවන් මෙන්න මේ just දාලා ලස්සන්ට ඉංග්‍රීසි වලින් කියන්න. right, මේක කියනකොට අපේ sentence pattern එක, එහෙම නැත්නම් අපේ structure එක වෙන්න ඕන මෙන්න මේ විදිහට. අපි මේකෙදි පාවිච්චි කරන්නේ present perfect tense වලින් තමයි මේක අපි කියන්න ඕන. ගොඩාක් British English වල මේක use වෙනවා. right, subject එක තියෙන්න ඕනේ. subject එක plus subject එක අනුව has the have the එන්නේ කියන එක අපි දාන්න ඕනේ. has have වලට පස්සේ just. right, ඊට පස්සේ verb එක තියන්න ඕනේ V3 form එක. එහෙම නැත්නම් past participle වලින්. okay, එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ sentence structure එක, sentence එක හැදෙන structure එක එන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් හොඳටම මතක තියාගන්න. අපි just දානකොට subject එකට පස්සේ subject එක අනුව has have දාන්න ඕනේ. ඊට පස්සේ just verb එක අනිවාර්යෙන් past participle තියෙන්න ඕනේ. අපි බලමු examples ටිකක්. right, මෙන්න I have just eaten lunch. right, මම මේ දැන් lunch එක ගත්තා. මම මේ දැන් පොඩි වෙලාවකට කලින් මේ lunch එක ගත්තා. right, දැන් ඔයාට පුළුවන් office එකක වගේ වැඩ කරනකොට දැන් යාළුවෝ lunch එකට යනකොට අහනවා නේද, did you have lunch? ඔයා lunch එක ගත්තද? so you can say I've just eaten lunch, I'm full. right, මම මේ දැන් චුට්ටකට කලින් lunch එක ගත්තා. right, I've just eaten lunch, I'm full. දැන් නම් හොඳටම බඩ පිරලා තියෙනවා. එහෙම නැත්නම් අහන්න පුළුවන් shall we go for lunch? right, අපි lunch එකට යන්නද? ඔයාට කියන්න පුළුවන් I've just eaten lunch. right, I've just eaten lunch. right, එතකොට දැන් මෙතන I have just eaten lunch කියලා තියෙනවා. ඔයාට have කියන එක ඔයා spoken වලදී I කියලා pronounce කරගන්න. එතකොට natural ගතිය වැඩි, I have කියනවට වැඩිය natural ගතිය වැඩි. මේ ඔයගලන්ට පොඩ්ඩක් අර පැහැදිලිව පේන්න ඕන නිසා හැම දාලා තියෙන්නේ. right, next one, she has just left the house. she has just left the house. right, අය මේ දැන් ගෙදරින් පිටත් වුණා. ඒ කියන්නේ දැන් පොඩි වෙලාවයි ගෙදරින් පිටත් වෙලා පුංචි වෙලාවයි ගිහලා මේ දැන් ගෙදරින් ගියේ. right, මේ දැන් ගෙදරින් ගියා. right, she has just left the house. okay, right, next one, we have just started the meeting. we have just started the meeting. right, අපි මේ දැන් meeting එක
පටන් ගත්තා විතරයි. මේ දැන් පොඩි වෙලාවෙ ගිය මීටින් එක පටන් අරගෙන right. එතකොට we උනායින් පස්සේ have තියෙන්න ඕනේ. she වෙනකොට has තියෙන්න ඕනේ right. singular මෙතන plural right. ඒ දෙක මැද්දට ඒ කියන්නේ verb එක තියන්න ඕනේ be3 form එකෙන් past participle එකෙන් started right. ඒ දෙක මැද්දේ just තියෙන්න ඕනේ right. okay ඔන්න structure එකට හදලා තියෙනවා right. next one අපි බලමු. I've just seen your message. මම මේ දැන් ඔයාගේ message එක දැක්කා විතරයි. කියන්නේ මේ දැන් දැකලා පුංචි වෙලාවයි ගිහලා තියෙනවා right. මේ දැන් තමයි දැක්කේ right. මේ just I've just seen your message. මේ දැන් මේ message එක දැක්කේ. දැන් දැකලා පුංචි වෙලාවක් ගියා විතරයි right. okay I've just seen your message. next. The bus has just left. අයියෝ මේ බස් එක දැන් චුට්ටකට කලින් ගියේ right. මේ බස් එක චුට්ටකට කලින් ගියා. The bus has just left. ඔයාලට කියන්න පුළුවන් oh you are late right. you are late. The bus has just left right. මේ බස් එක දැන් ගියා. මේ දැන් පොඩ්ඩකට කලින් බස් එක ගියේ right. පොඩ්ඩකට කලින් බස් එක. එහෙම නැත්නම් තව දුකටත් ලස්සනට කියනවා නම් I'm afraid you are late. The bus has just left right. මේ බස් එක දැන් චුට්ටකට කලින් ගියා right. බස් එක දැන් චුට්ටකට කලින් ගියා. next. The movie has just begun. The movie has just begun. ෆිල්ම් එක දැන් මේ පටන් අරගත්තා විතරයි. දැන් පොඩ්ඩයි පටන් අරගෙන පොඩ්ඩක් වෙලා තමයි ගියේ right. ෆිල්ම් එක මේ දැන් පටන් ගත්තේ. දැන් පටන් ගන්න චුටි වෙලාවක් ගිහලා. මේ පොඩි වෙලාවේ ගිය ෆිල්ම් එක පටන් ගන්න. ඔයාට යාළුවෝ කට්ටියක් එක්ක එකතු වෙලා ෆිල්ම් එකක් එහෙම බලනකොට කියන්න පුළුවන්. Come on buddies. Come on buddies. The movie has just begun. එන්න කට්ටිය එන්න. මූවි එක දැන් මේ පටන් අරගත්තා right. මූවි එක මේ දැන් පටන් ගත්තා right. The movie has just begun. මේ පටන් අරගෙන චූටි වෙලාවක් තමයි ගියේ right. The movie has just begun right. ඔයාලට දැන් තේරෙනවා ඇති just දාලා ලස්සනට මෙන්න මේ විදිහට sentences හදාගන්න පුළුවන්. එතකොට මේක present perfect එකෙන් තියෙන්නේ subject එක තියෙනවා. subject එක අනුව has have වෙන්න ඕනේ. ඊට පස්සේ just ඊට පස්සේ verb එක past participle එකෙන් තියෙන්න ඕනේ right. okay හරි. ඊට පස්සේ next අපි බලමු ඊළඟට already කියන එක පාවිච්චි වෙන්නේ මොන අවස්ථාවේද කියලා. We use already to say something happened sooner than expected or before now right. අපි බලාපොරොත්තු වුණාට වඩා කලින් යම්කිසි දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි ඒක ගැන කියන පාවිච්චි කරනවා already කියන word එක right. අපි බලමු structure එක. අර විදිහමයි subject එක අනුව has have දාන්න ඕනේ. subject එක singular නම් has plural නම් have දාන්න ඕනේ. plus already කියන එක එනවා. ඊට පස්සේ verb එක අර විදිහමයි past participle එකෙන් තියෙන්න ඕනේ. okay අපි බලමු examples ටිකක් කොහොමද මේක එන්නේ කියලා. He has already called me. එයා දැනටමත් මට call කරලා තියෙනවා right. He has already called me. එයා දැනටමත් මට call කරලා තියෙනවා. He has already called me right. next. I have already paid the bill. මම දැනටමත් බිල ගෙවලා තියෙනවා. I have already paid the bill right. දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් ගෙදරක වගේ නම් ඔයාලට කියන්න පුළුවන්. Don't use the Wi-Fi too much. I have already paid a high bill right. Don't use the Wi-Fi too much. I've already paid a high bill. ඊළඟ එක බලමු. She has already cleaned the room right. She has already cleaned the room right. අය දැනටමත් room එක clean කරලා තියෙනවා right. next. We have already met each other. We have already met each other right. අපි එකිනෙකාව දැනටමත් හමු වෙලා තියෙනවා. We have already met each other right. next. I've already sent the email right. okay මම දැනටමත් email එක send කරලා තියෙනවා. I've already sent the email right. හරි. එහෙනම් දැන් ඔන්න already දාලා sentence හදන විදිය ගැන ඔයාට අවබෝධයක් ඇති. already අපි දාන්නේ දැනටමත් කරලා ඉවර වෙච්ච දෙයක් right. දැනටමත් අපි බලාපොරොත්තු වුණාට වඩා කලින් යම්කිසි දෙයක් සිද්ධ වෙලා කරලා තියෙනවා නම් අපි ඒක පාවිච්චි කරනවා. දැනටමත් මම කරලා තියෙන. දැනටමත් මම බිල් එක ගෙවලා තියෙන. දැනටමත් මම room එක clean කරලා තියෙන right. මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන අපි already පාවිච්චි කරනවා right. අපි තව දුකට චුට්ටක් බලමු.
ඔයාලට මේක daily conversations වලට ගොඩක් වැදගත් වෙනවා. right? remember don't call her, she has already gone to bed. එයාට කතා කරන්න එපා. එයා දැන්ටමත් නිදා ගන්න ගිහිලා තියෙනවා. ඇඳට ගිහිලා තියෙනවා. right? don't call her, she has already gone to bed. right? next, you don't need to remind me. You don't need to remind me, I've already done it. right? ඔයා මට මතක් කරගන්න උවමනා නැහැ. මම ඒක මේ වෙනකොටත් කරලා තියෙනවා. දැන්ටමත් මම ඒක කරලා තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාලට මොනවා හරි කරපු දෙයක් ඔන්න මතක් කරනවා නම් හැමතිස්සෙම ඔයාලට කියන්න පුළුවන්. You can say, you don't need to remind me, I've already done it. right? මම දැන්ටමත් ඒක කරලා තියෙන්නේ, මතක් කරගන්න අවශ්‍ය නැහැ. next, he's already read that book twice. එයා දැන්ටමත් ඒ පොත දෙපාරක් කියවලා තියෙනවා. right? he's already read that book twice. right? next, the bus has already left. බස් එක දැන්ටමත් ගිහිල්ලා පිටත් වෙලා. the bus has already left. right? okay. next, I've already told you 3 times. මං ඔයාලට දැන්ටමත් 3 පාරක් කියලා තියෙන්නේ. I've already told you 3 times. go wash your cup. ගිහලා ඔය කෝප්පේ හොදන්න. මං ඔයාලට දැන්ටමත් 3 පාරක් කියලා තියෙනවා. තාමත් කරලා නැහැ. ගිහලා කප් එක හොදන්න. ඔය කෝප්පේ හොදන්න. I've already told you 3 times. right? මං ඔයාලට දැන්ටමත් 3 පාරක් කියලා තියෙන්නේ. right? I've already told you 3 times. right? එතකොට ඔන්න ඔයාට මෙන්න මේවා daily conversations වලට ඔයාගේ add කරගන්න පුළුවන්, එකතු කරගන්න පුළුවන්. right? එහෙනම් අපි බලමු ඊළඟ එක. yet. right? අපි බලමු yet පාවිච්චි කරන මොන වගේ අවස්ථාවකද කියලා. we use yet in negative sentences and questions to talk about something that hasn't happened but we expect it to happen. right? අපි බලාපොරොත්තු වෙනවා මේක වෙයි කියලා, හැබැයි වෙලා නැහැ. අපි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න දෙයක් හැබැයි වෙලා නැති අවස්ථාවකදී අපි yet පාවිච්චි කරන්නේ negative sentences වලදී සහ question වලදී තමයි අපි මේක පාවිච්චි කරන්නේ. අපි වෙයි කියලා හිතන හැබැයි මේ වෙනතුකුත් වෙලා නැති දෙයක් ගැන කියන අපි පාවිච්චි කරනවා yet කියන එක. අපි බලමු කොහොමද මේකේ structure එක හැදෙන්නේ කියලා sentence එකක. right? අර විදිහමයි subject එක එනවා. දැන් මේක අපි පාවිච්චි කරන negative sentences වල and questions වලදී. එතකොට hasn't or haven't plus past participle plus yet. yet කියන එක මේකේ එන්නේ sentence එකේ අගට. කලින් අපි has have past participle එක අතක තමයි අපේ already and just කියන එක. මේකද yet කියන එක එන්නේ sentence එකේ past participle එකට පස්සේ. right? okay. අපි බලමු examples ටික. 1. I haven't finished my homework yet. මං තාම මගේ homework කරලා ඉවර නැහැ. I haven't finished my homework yet. මං තාම මගේ homework කරලා ඉවර නැහැ. right? haven't. okay. next, she hasn't called me yet. අය තාම මට කතා කළේ නැහැ. right? she hasn't called me yet. තාම අය මට කතා කළේ නැහැ. right? next, we haven't decided yet. අපි තාම මේක decide කරලා නැහැ. අපි තාම මේක තීරණය කරලා නැහැ. we haven't decided yet. next, the movie hasn't started yet. movie එක තාම පටන් ගත්තේ නැහැ. පටන් අරගෙන නැහැ. the movie hasn't started yet. right? movie එක තාම පටන් අරගත්තේ නැහැ. පටන් අරගෙන නැහැ. next, she hasn't replied to my message yet. අය තාම මගේ message එකට reply කරලා නැහැ. reply කළේ නැහැ. she hasn't replied to my message yet. right? මගේ message එකට අය තාම reply කළේ නැහැ. okay. right? ඔන්න ඔහම තමයි already just and yet කියන words අපි sentence වල පාවිච්චි කරන. ඉතින් මේක පාවිච්චි වෙන්නේ present perfect tense එක. ඉතින් present perfect tense මම ඔයාලට කලින් කිව්වා වගේ ඔයාලට අමතකයි නම් ඔයාලට පුළුවන් ගිහිල්ලා මම කලින් කිව්ව link එකෙන් බලන්න. ඉතින් ඒ නැතත් ඔයාලට මේ sentences ටික හදාගන්න මේ sentence හැදෙන structure එක අපි කියලා දුන්නේ. structure එක හරියට sentence එක හදාගන්න ඔයාලට වැදගත්යි. ඒ වගේම තමයි මේක දැන් මම ඔයාලට examples දුන්නානේ. මේවා everyday English conversations වල යෙදෙන examples ගොඩක් ඔයාලට දුන්නා. ඉතින් ඔයාලට පුළුවන් මේ දුන්න examples ටික call එක ලියා ගන්න. call එක ලියාගෙන ඔයාගෙම voice එකෙන් මේක record කරගන්න. record කරගෙන sentence ටිකක් මම දීපු example sentences ටික record කරගෙන ඔයාලට පුළුවන් ඔයාලට daily ඒක ඔයා ලොකු
මේ ඒක සඳහා කාලයක් කරගෙන මේ ඔෆිස් යන ගමන් ඔයා ට්‍රේන් එකේ යන ගමන් බස් එකේ යන ගමන් රයිට් රැට නිදා ගන්න යන ගමන් එකපාරක් දවසට මේ සෙන්ටෙන්ස් ටික ඔයාගේ වොයිස් එකෙම දාලා හෙඩ්සෙට් එක දාගෙන ඔයාට ඒක අහන්න පුළුවන්. රයිට් එහෙමත් කරන්න කම්මැලි නම් ඔයා නිකන් මගේ වීඩියෝ එක හරි කමන්නේ ප්ලේ වෙන දාලා තියන්න. එතකොට මේ සෙන්ටෙන්සස් ඔයාට හැමතිස්සෙම ඇහෙනවා. රයිට් මේක ඇහෙනකොට ඔයාට ඒක ඔටෝමැටිකලි පුරුදු වෙනවා. ඉතින් මේක කරලා බලන්න මේ සෙන්ටෙන්සස් ටික ලියාගෙන ඔයා ඒක ඔයාගේ ඩේලි කන්වර්සේෂන්ස් වලට ඇඩ් කරගන්න. ඔෆිස් එකේදී කතා කරනකොට ලන්ච් ගන්න යනකොට රයිට් මේ ඩේලි කන්වර්සේෂන්ස් වලට ඔයාගේ මේවා ඇඩ් කරගන්න. එතකොට ඔටෝමැටිකලිම ඔයාගේ ස්පෝකන් ටික පොලිෂ් වෙනවා. එහෙනම් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බෙනකන් ගිහින් එන්නම්. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.